සිල් ගන්න මේ ජේවිපි කාරෝ ගිය පන්සලක් තියනවද? ජේවිපි කාරෝ අදාපු ආගමක් තියනවද? ජේවිපි කාරෝ කොහෙද සිල් ගත්තේ? ජේවිපි කාරෝ අදාපු ආගමකුත් නැහැ, සිල් ගත්තේත් නැහැ. නමුත් ආණ්ඩුවක් ඇදුවනේ. හදපු ආණ්ඩුව මිනිස්සුන්ට මේ එලව ගන්න බැරුවනේ ඉන්නේ. අපිට කිව්වා මහානායක හමුදුරුවෝ පස්සේ සිල් ගමු. මේ ආණ්ඩුව එලවන්නේ. අහින්ද පවුලට එහා මේක විශ්වවිද්‍යාල පවුල. කඩේ ගිය ජේවිපි කාරොන්ට මොනවද දීලා තියෙන්නේ? මොන හේවගේද කියන්නේ හැවගේට ඌට වෘත්තීය සමිති. මොකද මේ වෘත්තීය පුහුණු. අර මොනරාගල ජයවර්ධනට සම්පකාර. මේ වගේ වැඩ කරපු ජේවිපි කාරොන්ට දුන්නේ නැහැ. කරුණාතිලකට මෙලව සතරක් තේරෙන්නේ නැහැ. ඕක කරන්න පුළුවන්ද? ඇයි බුදුන් වහන්සේ මේ ජොබ් හරියන්නේ නැත්තේ? පෙනෙනවා රස්සාවල් නැතුව ලත වෙන අයට පෙනෙනවා අලුත්ම මගක්. මේක තමයි ස්මාර්ට් අංජනම. කොහේ හිටියත් ජොබ් එක ඔයා ඉන්න තැනටම ගේන ප්‍රොෆිට් ඇප් එක. ඉලෙක්ට්‍රීෂියන්, ප්ලම්බර්, වඩුකාර්මික, පෙදරේරු, ඔටෝ මැකෑනික් සහ පේන්ටර් මේ කාටත් දැන් වැඩ වැහි වහින්නේ ප්‍රොෆිට් ඇප් එකේ. අදම ඩවුන්ලෝඩ් කරගන්න. ප්‍රොෆිට් ඔබගේ ස්මාර්ට් ජීවිතයට විශ්වාසවන්ත අත්දලක්. පොය දිනේ මේ පොය සිල් ගන්න මේ ජේවිපි කාරෝ ගිය පන්සලක් තියනවද? ජේවිපි කාරෝ අදාපු ආගමක් තියනවද? ජේවිපි කාරෝ කොහෙද සිල් ගත්තේ? නැහැ. ජේවිපි කාරෝ ආදාපු ආගමකුත් නැහැ, සිල් ගත්තේත් නැහැ. නමුත් ආණ්ඩුවක් ඇදුවනේ. පන්සල් ගිහිල්ලා ආණ්ඩුව ඇදුවේ ජේවිපි කාරෝ. සිල් අරගෙන නැද ජේවිපි කාරෝ ආණ්ඩුව ඇදුවේ. ජේවිපි කාරෝ සිල් ගත්තේත් නැහැ, පන්සල් ගියෙත් නැහැ, ආගමක් අදාවෙත් නැහැ. උන් ආණ්ඩුව හැදුවනේ. ඉතින් ඒ නිසා දැන් මේ හදපු ආණ්ඩුව මිනිස්සුන්ට මේ එලව ගන්න බැරුවනේ ඉන්නේ. ඒ හින්දා මේ සිල් අරගත්තොත් මුන් එලවන්න වෙන්නේ නැහැ. සිල් අරගෙන ඉන්න කට්ටියට සිල් ගන්න පුළුවන්. අපිට නම් සිල් අරගෙන ඉන්න බෑ. මොකද මේ වැඩ මේ රටේ මිනිස්සු දැන් පේනවනේ මේ ඩොලර් මිලියන 2.5ක් කියලා ක්ලේසියට කිව්වට ලංකාවේ රුපියල් වලින් කෝටි 800ක්. මේ කෝටි 80ක්. මිලියන 800ක්. පොකට් ගාලා මේ රටේ සල්ලිනේ කී දෙනෙකුට අපේ දුප්පත් මිනිස්සුන්ට බඩු පාරසලේ ගන්න දුන්නොත් අවුරුද්දක් දෙන්න තිබ්බා ඒ සල්ලි වලින්. ඒක නිසා මේ ආණ්ඩුව එලවන්න සිල් ගන්න පන්සල් යන්න පුළුවන්. අපි යනවා, අපි බෞද්ධයෝ. අපි තරම් පන්සල් වල ගිය මිනිස්සු කොහෙවත් නැහැ. මේ ඉන්නේ මේ එක නිකායක මේ ලොක්කේ. මෙතුමත් එමය මෙතුමා අනුරාධපුර උඩමාළුව මිහින්තලේ හැම පන්සලේකම මූලික තැන. නිමල් මෙතුමා මේ මුතියංගනේ ප්‍රධානියා. මමත් එහෙම තමයි. ආගම හරි ඉතින් ආගමට අපිට කිව්වා මහානායක හමුදුරුවෝ පස්සේ සිල් ගමු මේ ආණ්ඩුව එලවන්න කියලා. පස්සේ ඒක ආගමික වැඩේතු පස්සේ කරමු මේ ආණ්ඩුව එලවන්න අපි වැඩේ කරන්න ඕන. ඒක නිසා අපි මේ දිනේ කරන්නේ ඒකයි. මුන් එලවලා දාන්න ජනතාව ගෙන්නන්න බෑ. දැන් ඔය මිනිස්සු තෝකනේ කරේ. අපි ඒක කරලා පෙන්නන්න ඕන. මොකද අපි මෙච්චර කාල නිවඩ වෙයිටි ඇතිනේ ඉවසලා. හැමෝටම අපි කියන්නේ එන්න මේ දිනේට. පස්සේ සිල් ගමු. පස්සේ පන්සල් යනවා. පස්සේ ආගම අදහම්. අයින් කරේ කවුද? දැම්මේ කවුද? දැම්මේ අනුරගේ ගෝලෙක් අනුර කරුණාතිලක. මේ හිටපු ඇමති මේ ඇමති දෙන්නම ජාතික ලැයිස්තුවෙන්. ඉතින් ජාතික ලැයිස්තුවෙන් ගෙනාවේ අර ඉස්සර කිව්වනේ මහින්ද රාජපක්ෂලාගේ පවුල. බැසිල් රාජපක්ෂ, සතේන්ද්‍ර රාජපක්ෂ අරවා මේවා කියලා බැසිල් මහින්ද පවුලනේ. මහින්ද පවුලට එහා මේක විශ්වවිද්‍යාල පවුල. මේක ඇවිල්ලා යාළු පවුලක්. ඔය ඔක්කොම යාළුවනේ ජාතික ලැයිස්තුවෙන් ඇවිල්ලා ඇමතිකම් දීලා තියෙන්නේ. දැන් පරණ කඩේ ගිය ජේවිපි කාරොන්ට මොනවද දීලා තියෙන්නේ? අර නලිය මොන හේවගේද කියන්නේ හැවගේට ඌට වෘත්තීය සමිති. මොකද්ද මේවා? වෘත්තීය පුහුණු. හේවගේට වෘත්තීය පුහුණු. අර මොනරාගල ජයවර්ධනට සම්පකාර නියෝජ්‍ය. මේ වගේ වැඩ කරපු ජේවිපි කාරොන්ට දුන්නේ නැහැ. මේ අනුරගේ මිනිසුන්ට තමයි දැන් බලන්න ඔය අනුර කරුණාතිලක වරාය සිවිල් ගෝවන් සේවා ඊළඟට දැන් විදුලි බල ඛනිජ තෙල් මේ ඕක අපේ ආණ්ඩුවේ නිමල් ඇමතුමා හිටියේ වරාය සහ සිවිල් ඛනිජ තෙල් හිටියේ කාංජන ඇමතිවරු 3 දෙනෙක් කරපුවා තමයි දැන් මේ කරුණාතිලකට දීලා. කරුණාතිලකට මෙලව සතරක් තේරෙන්නේ නැහැ. ඕක කරන්න පුළුවන්ද? ඔය කොච්චර ලොකු අමාත්‍යාංශයක්ද?